guys, welcome to Life with Hansi YouTube channel. ඉතින් ඔයාලා දන්නවා මේ මොන vlog එකද මම අරගෙන ඉන්නේ කියලා. මේ තමයි මගේ birthday shoot එකේ vlog එක. ඉතින් birthday shoot එක මේ පාර මගේ ගවුම ඩිසයින් කරපු තැනට තමයි මේ ගියේ. මේක තියෙන්නේ හංවැල්ලේ. ඉතින් දන්නවා කට්ටිය bridal dress rental house කිව්වහම දන්නවා. ඉතින් මම දැන් අවුරුදු 3ක් තිස්සේ ඒ අක්කගෙන් තමයි මගේ සාමාන්‍යයෙන් පාටි වෙයා බර්ත්ඩේ ෂූට් ඒ වගේ දේවල් වලට ගවුමක් රෙන්ට් කරගන්නේ ගවුමක් මහගන්නේ හැමදේම කරන්නේ මේ අක්කට කියලා තමයි. ඉතින් මෙයාගේ ස්ටොක් එකේ ලස්සන කලෙක්ෂන් ගොඩාක් මේ පාරේ ස්ටොක් වෙලා තියෙනවා. ඒ කියන්නේ රෙන්ට් අවුට් වෙලා තියෙන ඒවා. ඒ වගේම තමයි අපිට කස්ටමයිස් කරලා මහගන්න පුළුවන් එයාට කියලා ලස්සන කලර් එකක් කැමති විදිහට කැමති ඩිසයින් එකකට අක්කට කියලා මහගන්න පුළුවන්. ඉතින් හිට බර්ත්ඩේ ෂූට් එක නම් මම අද තමයි අක්ක ගාවට යන්නේ මේ ගවුම ගන්න කලින් මම මේ මෙෂර්මන්ට් දීලා තිබ්බේ. අනික අවුරුදු 2ක් තිස්සේ මම කරන නිසා මම සැටිස් මට ගියාට පස්සේ එහෙම වෙනසක් කරන්න ඕනේ නැහැ කියලා මම දන්න නිසා මම එච්චර ලොකු දෙයක් කරේ නැහැ. ඉතින් ලස්සන කලෙක්ෂන් එකක් තියෙනවා. ඔයාලට page එක හරි මම page එකේ නම දාන්නම්, contact details දාන්නම්. page එක හරි එහෙම නැත්නම් shop එක හරි visit කරොත් ඔයාලට අවශ්‍ය පරිදි ඔයාලගේ party එකකට, function එකකට, එහෙම නැත්නම් wedding එකකට, ඔයාලගේ birthday shoot එකකට කැමති ලෙහෙංගා, frock ඕනම දෙයක් අක්කට කියලා purchase කරගන්න පුළුවන්. ඉතින් බලන්නකො ලස්සන collection එකක් තියෙනවා. ඉතින් ඔන්න ඔහොම තමයි ළමයි ලස්සන ෆ්‍රොක් තිබ්බා දිග අර දැන් ගොඩක් අය දිගට ෆ්‍රොක් ඇඳගෙන කරනවානේ. දිග ෆ්‍රොක් එක ඉතින් මම ඒකට ගියේ නැහැ. මොකද මම පොඩ්ඩක් පොඩි නිසා මම ඒකට වැඩිය මේකක් තිබ්බේ නැහැ. ඉතින් ලස්සන කලෙක්ෂන් එකක් තියෙනවා. මම contact details දාන්න. ඔයාලා කැමති නම් ඔයාලගේ දෙයකට කතා බහ කරගන්න පුළුවන්. ඉතින් කොහොමින් හරි මගේ ගවුමත් ඔන්න ඉතින් මම දැන් අරගත්තා. ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනෙම නිසා තමයි. මොකද මේ ටික මම මේ වීඩියෝ එකට ගත්තේ. හරිම ලස්සනයි. මේක තියෙන හංවැල්ලේ පීසා හට් එක ගාව. ලේසි හොයාගන්න Google Map දැම්මත් ඔයාලට පුළුවන් contact කරගන්න. එහෙම නැත්නම් page එක Facebook ඉන්නවා, යා TikTok ඉන්නවා. එතකොට WhatsApp තියෙනවා. ඒ හරහා contact කරගන්න පුළුවන්. ඉතින් බලන්නකො ළමයි ඉස්සරහට හොඳ දේවල් ටිකක් තියෙනවා බලන්න. birthday shoot එක දවස් වෙනකම්. ඉතින් බලාගෙන ඉන්නකො වීඩියෝ එක. ඉතින් ළමයි කොහොම හරි ලොකු කලෙක්ෂන් එකක් ඔන්න ඔයාලටත් බලා ගන්න පුළුවන් වුණා. මේක නම් විශේෂයෙන්ම ඕන වෙන්නේ ගර්ල්ස් ලට තමයි. ඉතින් සාමාන්‍යයෙන් ඒකේ ගර්ල්ස් ලගේ දේවල් නිසා ඉතින් ඔයාලට පුළුවන් යාළගේ Facebook page එහෙම නැත්නම් visit කරලා බලන්න පුළුවන්. ඉතින් හරිම ලස්සන කලෙක්ෂන් එකක් තිබ්බා. ඉතින් හරිම work අනික ඒ අක්කගේ වැඩත් හරිම ලස්සනයි පිළිවෙලයි. ඉතින් කොහොම හරි ළමයි මම දැන් යන්න ඕනේ. මගේ තව ඉතුරු වැඩ 2-3ක් තියෙනවා. ඒ ටික කරගන්නත් යන්න ඕනේ. හරියටම මේ shop එක තියෙන්නේ ඔය පීසා හට් එක, කියන්නේ හංවැලි පීසා හට් එක ඉස්සරහා. කියන්නේ ඔයගොල්ලන්ට Google Map ගහුවොත් හරියටම හොයාගන්න පුළුවන් ලොකේෂන් එක. ඉතින් කොහොම හරි ඔන්න මම යන්න ඕනේ දැන්. උදේට කාලත් නැහැ. මම තව මේ ආවට උදෙන්ම ආවා. වැඩ ගොඩක් තියෙන නිසා. ඉතින් දැන් මං කොහොම හරි මගේ ෆ්‍රොක් එකත් අරගෙන මං යනවා පොඩ්ඩක් මොන හරි කන්න ඕනේ බඩගිනි. මොකද කාලා තිබ්බෙත් නැහැ ඒ වෙලාවේ වෙනකොට. ඉතින් අපි එතනින් හම්බ වෙමු. ඉතින් ළමයි ඔන්න මම කඩේකට ආවා. කඩේකට ගිහලා ඉතින් කෑම එකක් ඕඩර් කරා. ඉතින් කාලා ගියා ෂොප් එකකට. ඒකත් හංවැලේ මට හරියට නම මතක නැහැ. ඒ ළඟම තිබ්බ ෂොප් එකකට මම ගියේ. එතන තියෙන්නේ අර ෂූ කලෙක්ෂන් එකක්ම තිබ්බා. ඒ වුණාට මං හොයපු කලර් එකක් මං හොයපු ඩිසයින් එකක් මට ගන්න හම්බුන්නේ නැහැ. ඉතින් වැඩි වෙලා රස්තිය අදු ගන්න වෙලාවකුත් නැහැ මට. මොකද ඉක්මනට ප්ලෑන් කරපු එකක්නේ. ඒ නිසා ඉතින් එතන තිබ්බේ නැහැ. පොඩි වීඩියෝ කෑල්ලකුත් අරගත්තා. ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් කොහොමද මම පික් මේ එකක් දාලා දැන් මම ගෙදර යනවා.
ගෙදර ගියා. ගෙදර ගිහිල්ලා ගෙදර යන ගමන් ගෙදර ගිහිල්ලා පහුවෙනිදා දවසත් එක තමයි ඔයාලා ආයි හම්බ වෙන්නේ. ඉතින් අපි පහුවෙනිදා දවසින් හම්බ වෙමු. හෙලෝ ළමයි. ඉතින් මේ පහුවෙනිදා ඒ කියන්නේ බර්ත්ඩේ ෂූට් එක තියෙන දවසේ පාන්දර 6ට වගේ තමයි. ඉතින් මම සැලොන් එකට ආවා 6ට විතර. ඉතින් සැලොන් එකෙන් මේකප් එක දාගෙන දැන් ওই ලොකේෂන් එකට ගිහිල්ලා ලොකේෂන් එක තමයි ළමයි ඔය. ඉතින් ගවුම බලමුද කොහොමද අවුට්ෆිට් එක කියලා. මොකද ඔයාලා දැක්කේ නැහැනේ තාම. ඔන්න ඕක ළමයි. දැන් ඉතින් මගේ බර්ත්ඩේ එකක් දන්නවා කට්ටිය මට කීයද ලැබලා තියෙන්නේ කියලා. ඉතින් මගේ මේකප් හෙයා කරේ පිළියන්දල DDS බ්‍රයිඩල් සැලොන් කියලා අක්කගෙන්. ඉතින් මං ඒ පේජ් එකේ නමත් ඔයාලට ඕනේ වුණත් මං උඩින් contact details දාන්නම්. ඔයාලට පුළුවන් ඒ කියන්නේ සාමාන්‍යයෙන් පිළියන්දලවට කෙනෙක් නම් එහෙම නැත්නම් satisfy නම් මේ මේකප් එක තව කාට හරි ඔයාලට පුළුවන් එයාව contact කරගෙන ඔයාලගේ දේවල් කරගන්න. ඒ වගේම තමයි ෆොටෝග්‍රැෆි කරේ. ඒත් මං අවුරුදු 2ක් තිස්සේ අයත් එක්ක කරේ මගේ ෆොටෝ ෂූට් එක. ඉතින් ඒ කරේ කසුන් මදුරංග ෆොටෝග්‍රැෆි අපේ අයියා කෙනෙක්. ඉතින් හරිම ලස්සනට යා ෆොටෝස් ටිකත් මට කරලා දුන්නා. ඉක්මනින් කරගත්තු දෙයක්. ඉතින් කොහොම හරි ලොකේෂන් එකත් මම ඔයාලට දාන්න. ලොකේෂන් එක මට හරියට මතක නැහැ. හරි ලොකේෂන් එක මොකද කියලා මම ටැග් කරලා ඔයාලට ලොකේෂන් එකේ ඩීටේල්ස් දාන්න. කොහොම හරි ඔන්න ඔහම ළමයි අන්තිමට ෆයිනලි ෆොටෝස් ටික ගහද්දි අවුව වැටෙනවා තැනින් තැන් වලින්. සමහර තැන් වලට අමාරුයි. අර අවුව වැටුණාම ෆොටෝස් හරියට එන්නේ නැහැ. ඉතින් ලොකේෂන් එක නම් හරිම ලස්සනයි. අපි බලමුකෝ වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. හරිම ලස්සනයි ළමයි ලොකේෂන් එක. ඉතින් මං පළවෙනි ෆොටෝ ෂූට් එකෙන් පස්සේ මගේ දෙවෙනි ෂූට් එකට ෆිටෝන් එක කරගන්නත් යන්න ඕනි. මං හිතන්නේ මං පළවෙනි ඔය තමයි මගේ බර්ත්ඩේ ෂූට් එකේ vlog එකේ මගේ මේන් මේක. මං ඊට අමතරව තව පොඩි ෂෝට් ග්‍රවුමකින් මම ගත්තා වීඩියෝ ටිකක් ෆොටෝස් ටිකක්. අපි ඒ ටිකත් බලමුද කොහොමද කියලා. ඉතින් ලොකේෂන් එක හරිම ලස්සනයි. පොඩක් නැචරල්. ඉතින් ඔය තියෙන ළමයි ඊළඟට මං ගත්ත අනිත් ෆ්‍රොක් එක. ඒකිනුත් මම ෆොටෝස් ටිකක් ගත්තා. ඔයාලා බලන්නම ඕනේ. අන්තිමට මං ඉතිරි කරලා තියෙනවා ඔයාලට බලන්න ලස්සන ෆොටෝ ටිකක්. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ඉතින් ළමයි ෆොටෝග්‍රැෆි අපේ කසුන් අය තමයි. එයා මට මාර සපෝට් ටිකක් වුණා මගේ ෂූට් එකට. ඒ වගේම තමයි අපිට ඉන්න විදිය ફોකස් කරන්න ඕනේ හැමදේම එයා කියලා දෙනවා. ඒ වගේම තමයි සාධාරණ ගානකට සාධාරණ මුදලකට එයාලගේ පැකේජ් තියෙනවා. ඉතින් කන්ටැක්ට් කරගන්න කෙනෙක් ඕනේ නම් මම එයාගේ කන්ටැක්ට් නම්බර් එක දාන්න. කැමති කෙනෙක් කතා කරලා ඩීටේල්ස් ගන්න පුළුවන්. ඉතින් හරිම ලස්සනයි. ෆයිනලි ඔයගොල්ලෝ බලන්නකෝ. මෙතින් මං තව ගවුමකින් කරා. ඒක නම් ෂූට් එකක් නෙමෙයි. නිකන් මං ෆොටෝ වීඩියෝ ටිකක් ගන්න මං අර කරේ. ඉතින් මං ඒකේ කැලලුත් නිකන් දැම්ම ඔයාලට. ඉතින් ඉවරයි ළමයි. ඔන්න ඔහොම තමයි ෂූට් එක දවසේ උදේ උනේ. ඉතින් අපි ලොකේෂන් එකට ගියා 7:08 වෙනකොට. ඉතින් කොහමරි 10:11 වෙනකොට ෆොටෝස් ටිකත් ගහලා ඉවර වුණා. ඉතින් මම ඔයාලට දාන්නම් දැන් ෆොටෝස් ටික. අනිවාර්යෙන් බලන්න ෆොටෝස් ටික කොහොමද කියලා බලලා යටින් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න.